අයිබෝන් යාළුවනේ RT Forex එකෙන් ගෙනෙන ප්‍රොෆෙෂනල් ෆොරෙක්ස් ට්‍රේඩින් පාඨමාලාවේ 10 වෙනි පාඩමටයි ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ. අපි අපේ කලින් පාඩමෙන් ඒ කියන්නේ lesson 09 වලින් කතා කළා trend lines සහ breakouts ගැන. ඉතින් මම හිතනවා දැන් ඔයාලට chart එක දිහා බලලා market එක යන පැත්ත, ඒ කියන්නේ trend එක අඳුර ගන්න පුළුවන් කියලා. හැබැයි යාළුවනේ ඔයා කොච්චර දක්ෂ ට්‍රේඩර් කෙනෙක් වුණත් ලෝකේ ඉන්න දක්ෂම ට්‍රේඩර්ට වුණත් සමහර වෙලාවට වරදිනවා. මාකට් එක 100%ක්ම අපි හිතන විදිහටම යන්නේ නැහැ. අපි බයි කරපු ගමන් මාකට් එක පහළට යන්න පුළුවන්, අප්සෙල් කරපු ගමන් ඉහළට යන්න පුළුවන්. අන්න ඒ වගේ මාකට් එක අපි හිතන පැත්තට විරුද්ධව ගියොත් අපේ account එක බිඳුවටම යන්න නොදී බේරගන්නේ කොහොමද? අද පාඩමෙන් අපි කතා කරන්නේ අන්න ඒ ගැනයි. ට්‍රේඩිං වලදී මේකට අපි කියනවා රිස්ක් මැනේජ්මන්ට්. එහෙමත් නැත්නම් අවදානම් කළමනාකරණය කියලා. සරලවම කිව්වොත් මේක හරියට වාහනයක තියෙන ආරක්ෂිත පටිය හෙවත් සීට් බෙල්ට් එක වගේ. අපි ට්‍රේඩ් එක දාන්නේ සල්ලි හොයන්න තමයි. හැබැයි අපි දාන හැම ට්‍රේඩ් එකකින්ම අපිට දිනන්න බෑ. රිස්ක් මැනේජ්මන්ට් කියන්නේ පොඩි පාඩුවකින් බේරිලා ලොකු ලාභයක් ගන්න අපි පාවිච්චි කරන සැලැස්මටයි. මේකේ ප්‍රධානම ආයුධ දෙකක් තියෙනවා. එකක් තමයි stop loss. අනික තමයි take profit. මුලින්ම බලමු මොකද්ද මේ stop loss කියන්නේ කියලා. මේක හරියට වේගෙන් යන වාහනයක තියෙන බ්‍රේක් එක වගේ. අපි හිතන පැත්තට නැතුව මාකට් එක අනිත් පැත්තට ගියොත් අපිට දරා ගන්න පුළුවන් පාඩුව සීමා කරන තැන තමයි මේ stop loss එක. උදාහරණයක් විදිහට හිතන්න, ඔයා gold buy කරනවා 2000 කියන price එකේදී. ඔයා chart එක analyze කරලා බලලා තීරණය කරනවා. 1990ට වඩා පහළට ගියොත් පාඩුව වැඩි වෙන නිසා මම එතනින් ට්‍රේඩ් එක නවත්තනවා කියලා. එහෙනම් ඔයාගේ SL එක වෙන්නේ 1990. මේකේ තියෙන ලොකුම වාසිය තමයි ඔයා ට්‍රේඩ් එක දාලා නිදාගෙන හිටියත් වෙන වැඩක හිටියත් මාකට් එක එකපාරටම කඩාගෙන වැටුනොත් අර SL level එක වැදුන ගමන් ට්‍රේඩ් එක ඔටෝ ක්ලෝස් වෙනවා. ඔයාගේ මුළු account එකම 0 වෙන්නේ නැහැ. pro tip එකක් විදිහට මතක තියාගන්න, කවදාවත් stop loss එකක් නැතුව ට්‍රේඩ් කරන්න එපා. ඒක හරියට හෙල්මට් එකක් නැතුව වේගෙන් බයික් පදිනවා වගේ භයානක වැඩක්. හරි, ඊළඟට අපි බලමු මොකද්ද මේ take profit කියන්නේ කියලා. මේකෙන් කරන්නේ අපේ ලාභය ස්ථිර කරගන්න එකයි. ගොඩක් වෙලාවට මාකට් එක එකපාරටම උඩ ගිහින් ආයි තත්පර ගානකින් පහළට එන්න පුළුවන්. එහෙම වුණොත් ඔයාට ලැබෙන්න තිබ්බ ලාභය නැති වෙලා යනවා. අන්න ඒක වෙන්න කලින් අපේ ටාගට් එකට ආපු ගමන් ප්‍රොෆිට් එක සාක්කුවට දාගන්න තැන තමයි ටේක් ප්‍රොෆිට් කියන්නේ. මේකේ වාසිය තමයි ඔයාට හැම වෙලේම ෆෝන් එක දිහා බලාගෙන ඉන්න ඕන නෑ. TP ලෙවල් එක වැදුනම ලාභයත් එක්කම ට්‍රේඩ් එක ඔටෝ ක්ලෝස් වෙනවා. දැන් මම ඔයාලට කියලා දෙන්න යන්නේ ප්‍රොෆෙෂනල් ට්‍රේඩර් කෙනෙක් වෙන්න නම් ඔයා අනිවාර්යයෙන්ම දැනගන්න ඕන ගණිතමය රහසක්. දෙකට අපි කියනවා රන් නීතිය. එහෙමත් නැත්නම් risk to reward ratio කියලා. හොඳම සහ සරලම රීතිය 1:2 අනුපාතයට. ඒ කියන්නේ ඔයා ට්‍රේඩ් එකකින් $10ක් පාඩු වෙන්න ලෑස්ති නම් ඔයා අඩුම තරමේ $20ක්වත් ලාභයක් ඒ ට්‍රේඩ් එකෙන් බලාපොරොත්තු වෙන්න ඕනේ. පිප්ස් වලින් කියනවා නම් රිස්ක් එක, ඒ කියන්නේ SL එක පිප්ස් 20ක් නම් රිවෝඩ් එක, ඒ කියන්නේ TP එක පිප්ස් 40ක්වත් තියෙන්න ඕනේ. මේකේ වාසිය මොකද්ද දන්නවද? හිතන්න ඔයා ට්‍රේඩ්ස් 10ක් දානවා. ඒකෙන් 5ක්ම ඔයාගේ ස්ටොප් ලොස් වැදිලා ඔයා පරදිනවා. $10 ගානේ 5ක් පෙරදුනාම ඔයාගේ පාඩුව $50යි. හැබැයි අනිත් ට්‍රේඩ්ස් 5ම ඔයා දිනනවා. දිනනකොට ඔයාට $20 ගානේ හම්බෙන නිසා 5 වතාවක් 20 ගානේ $100ක ලාභයක් එනවා. දැන් බලන්න, ට්‍රේඩ්ස් 10කින් 5ක් පෙරදිලත් ඔයා අන්තිමට ඉන්නේ $50ක ලාභයක. අන්න ඒකයි රිස්ක් මැනේජ්මන්ට් කියන්නේ. දැන් ඔයාලට තියෙනවා පොඩි ගෙදර වැඩක්. අදම ඔයාගේ ඩෙමෝ account එකට ගිහින් ට්‍රේඩ් එකක් දාන්න. ඒක buy එකක් හෝ sell එකක් වෙන්න පුළුවන්. හැබැයි අනිවාර්යයෙන්ම ඒ ට්‍රේඩ් එකට stop loss එකකුත් තියන්න. ඒ වගේම 1:2 අනුපාතයට take profit එකකුත් තියන්න. ඊට පස්සේ ඒකේ screenshot එකක් අරගෙන අපේ group එකට දාන්න. දැන් අපි market analysis දන්නවා. ඒ වගේම අද පාඩමෙන් risk management දන්නවා. හැබැයි ගොඩක් අයට මේවා ඔක්කොම දැනගෙන ට්‍රේඩ් වරදිනවා. ඇයි ඒ? ඒකට ප්‍රධානම හේතුව තමයි අපේ හිතේ තියෙන බය සහ කෑදරකම. ඉතින් අපි ඊළඟ පාඩමෙන් කතා කරමු ට්‍රේඩිං වල 90% තීරණය කරන grading psychology. ඔහෙමත් නැත්නම් ට්‍රේඩිං මනෝවිද්‍යාව ගැන. ඔළුව හදාගන්නේ කොහොමද කියලා 11 වෙනි පාඩමෙන් බලමු.
ඔබට අපත් සමග සම්බන්ධ වීමට අවශ්‍ය නම් තිරයේ දිස්වන Telegram හෝ WhatsApp අංක හරහා අපව සම්බන්ධ කරගන්න පුළුවන්. එහෙනම් තවත් වටිනා වීඩියෝ එකකින් හමු වෙමු. සුබ දවසක්.